ඊළඟට 2021 A level ධාරාවිද්‍යා ගානට ගන්න 2021 9 A කොටස. හරිද? මේක කියනවා දිග L හා රස්කවරපල A වන විද්‍යුත් සන්නායකයක් සිද්දු සන්නායක ලෝහ කම්බියක ඒක පරිමාවක නිදහස් ඉලෙක්ට්‍රෝන n සංඛ්‍යාවක් ඇත. මොකක්ද මේ? මෙයාගේ පරිමාව වර්ගඵලය A දිග L වෙනවා. හරි. ඒකක පරිමාවක නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙනවා n සංඛ්‍යාව. මේ තියෙන ඒකක පරිමාවක. එතකොට අපෙන් පළවෙනි ගහනවා මෙයාගේ සම්පූර්ණ නිදහස් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සඳහා ඒකක පරිමාවක යම් ප්‍රමාණයක් තියෙනවා නම් එයා මුළු පරිමාවෙන් වැඩි කරාම වෙනවා මොකද්ද? එයාගේ තියෙන මුළු ඉලෙක්ට්‍රෝන ගන්නවා පළවෙනි එකට. කැපිටල් N මුළු ඉලෙක්ට්‍රෝන ගන්න මම ගන්නම් කොහොමද? ඒකක පරිමාවක තියෙන නිදහස් ඉලෙක්ට්‍රෝන ගන්න වැඩි කරන්න ඕනේ. එයාගේ පරිමාව මේ සිලින්ඩර් ආකාර එකක් ඒ වතාවක් L. මේනවා මුළු ඉලෙක්ට්‍රෝන ගන්න. හරි. දෙවෙනි එක අපෙන් අහනවා මොකද්ද? කම්බිය අග්‍රතර විභවාන්තරයක් ඉදිරිය කම්බිය තුලින් I ධාරාවක් ගලා යයි. කම්බිය ඉලෙක්ට්‍රෝන වල ප්ලාවිත ප්‍රවේගය සඳහා ප්‍රකාශනයක් INE හා AS වලින් සොයන්න කියලා. හරි. එතකොට මෙහෙමයි. අපි දන්නවා මොකද්ද? අපි දන්නවා ධාරාව කියන්නේ ඒකක කාලයකදී කරන ආරෝපණ ප්‍රමාණය. තේරුණාද? එතකොට I සමානයි Q බෙදීම ගත වෙච්ච කාලය. හරි. මෙතන මෙයාගේ ගත්තහම මෙයාගේ තියෙන මුළු ආරෝපණය කියන්නේ මොකද්ද? මෙයාගේ තියෙන මුළු ඉලෙක්ට්‍රෝන ගණන මොකද කරන්න ඕනේ? ඉලෙක්ට්‍රෝන එක ආරෝපණය ගුණ කරන්න ඕනේ. හරිද? ඒ කියන්නේ සිම්පල් NA L ගුණ කරන්න ඕනේ මොකෙන්ද? ඉලෙක්ට්‍රෝන එක ආරෝපණය E ගේ. තේරුණාද? මේ ගත්තේ මොකද්ද අපි? Q. හරි. දැන් I කියන්නේ මොකද්ද? Q කියන්නේ NAL නේ. බෙදන්න ඕනේ කාගෙන්ද? කාලය T ගෙන්. මට කියන්න මේ ඉලෙක්ට්‍රෝන v වේගයෙන් L දුරක් යන්න ගත වෙන කාලය නේද මේ දාලා තියෙන්නේ අපි ධාරාව විදියට. හරි. ඒතකොට ඒකට මම චලි මොකද්ද? S සමාන UT දැම්මම. නැත්තම් ප්‍රවේගය කියන්නේ විස්ථාපනයේ බෙදීම කාලය දැම්මම මෙතන ගමන් කරන විස්ථාපනය කියන්නේ දුර L වෙනවා ගත වෙච්ච කාලය T වෙනවා. අන්න T කියන්නේ මොකද්ද? L බෙදීම මෙයාලගේ වේගය v. හරි. අන්න T ට ආදේශ කරන්න ඒක. එතකොට මේක එක කියලා දාගන්න මට ගන්න පුළුවන්. එකෙන් I කියන්නේ NALE බෙදීම T කියන්නේ මොකද්ද? L බෙදීම v. L ටෙල් කැපෙනවා v කැරකිලා උඩට යනවා. එතකොට I කියන්නේ v සිම්පල් v වේගය v a n e. හරි. v කියන්නේ මොකද්ද? I බෙදීම a n e. හරි. මේක තමයි අපෙන් අහලා තියෙන්නේ. මේ විදිහට අරගෙන මේ උත්තරය ගත්තා නම් ඔය කැලේ ලකුණු හම්බ වෙනවා. ඊළඟට අපි යමු B එකට. හරි. B එක කියන්නේ මොකද්ද? විදුලි කාර්මිකයෙක් එකම ද්‍රව්‍යයෙන් සාදය සමාන දිග L ඇති නමුත් හරස්කඩ වර්ගඵල පිළිවෙලින් A1 හා A2 වූ XY කම්බි දෙකක් භාවිත කරයි. මෙම XY කම්බි දෙක ශ්‍රේණිගතව හා පසුව සමාන්තරව වෙන වෙනම නියත වෝල්ටීයතා ප්‍රභවයකට සම්බන්ධ කරයි. කියන්නේ මුලින් ශ්‍රේණිගතව ගහනවා එකම වෝල්ටීයතාවයකට වෝල්ටීයතා ප්‍රභවය ඊට සමාන්තරගතව ගහන එකම වෝල්ටීයතා ප්‍රභවයකට. X හා Y ශ්‍රේණිගතව සම්බන්ධ කළ විට V හා Y කම්බිවල ගමන් කරන ඉලෙක්ට්‍රෝනවල අනුරූප ප්ලාවිත ප්‍රවේගයන්හි අනුපාතය Vx බෙදීම Vy. දැන් X කම්බියයි Y කම්බියයි ගහලා තියෙන ශ්‍රේණිගත. හරි. මේක මම ගන්නම් X කම්බිය කියලා. මේක ගන්නම් Y කම්බිය කියලා. මේ දෙන්නා ශ්‍රේණිගතව ගහලා තියෙන්නේ. මෙයා X මෙයා Y. හරි. එතකොට අපිට කියන්නේ මේ දෙන්නේ ප්ලාවිත ප්‍රවේග අතර අනුපාතය හොයන්න කියලා. දිග සමානයි කියනව නේද? මෙයාගේ හරස්කඩ වර්ගඵලය A1 මෙයාගේ හරස්කඩ වර්ගඵලය A2. හරි. මෙයාගේ දිග L දෙන්නගේම දිගවල් සමාන. එහෙනම් මෙයාගේ දිග L. අපි මුලින්ම ශ්‍රේණිගත අවස්ථාව ගමු. හරි. මුලින්ම අහන ශ්‍රේණිගත එකනේ ඉලෙක්ට්‍රෝන වල අනුරූප ප්ලාවිත ප්‍රවේග වල අනුපාතය. ශ්‍රේණිගත වෙලාවට මොකක් සම්බන්ධය? මේ දෙන්නගේම ගලන ධාරාව මොකද වෙන්නේ? සමානයි. එහෙනම් මෙයාගේ I1 I2 ට මොකද වෙන්නේ? සමානයි. I1 සමානයි I2. I1 ලියන්න පුළුවන් මට මේක ආධාරයෙන්. මේ I1 කියන්නේ මොකද්ද? VANE නේ. ඒ කියන්නේ I1 කියන්නේ V1 A1 එකම ද්‍රව්‍යයෙන් හදලා තියෙන්නේ. එහෙනම් ඒක පරිමාවක තියෙන ඉලෙක්ට්‍රෝන ගාන සමානයි. Nමයි ඉලෙක්ට්‍රෝනික ආරෝපණය Eමයි. සමානයි මොකද්ද? V2 A2 N E. අන්න
මේ NE මේ NE කැපෙනවා. කැපුණාම ප්ලාවිත ප්‍රවේග අතර අනුපාතය v1 බෙදීම v2 වෙනවා. x කියලා ගමුද අපි x නේ දීලා තියෙන්නේ. මෙතෙන්ට x දාගන්න. මෙතන දාගන්න vy. vx බෙදීම vy එනවා මොකද්ද? a1 බෙදීම a2. හරි. ඕක තමයි උත්තරේ. b එකේ පළවෙනි එකට. ඊළඟ දෙවෙනි එකට. එතන උඩයට මාරු වෙන්න ඕනේ. දැන් දැක්කේ. a2 බෙදීම a1 වෙන්න ඕනේ. මේක යටටයි ලර යටනේ කියන්නේ. හරි. a2 බෙදීම a1 නේ. ඊළඟට ඊළඟ කැලේ යන්නේ මොකද්ද? x හා y සමාන්තරගතව සම්බන්ධ කළ විට x හා y කම්බි වල ගමන් කරන ඉලෙක්ට්‍රෝන වල අනුරූප ප්ලාවිත ප්‍රවේගයෙන් අනුපාතය. සමාන්තරගතව ගහලා තියෙන්නේ. ඒ කියන්නේ මේ විභවයටයි මේ දෙන්න ගහලා තියෙනවා සමාන්තරගත. හරි. ඔන්නෝම ගහලා තියෙනවා. එතකොට මෙතන සමාන වෙන්නේ මොකද්ද? මේ දෙන්න විභවාන්තරනේ. පළවෙනි කම්බිය කැපිටල් V ඈ. දෙවෙනි කම්බිය පළවෙනි කම්බිය හරහා විභවාන්තරය දෙවෙනි කම්බිය හරහා විභවාන්තරයට සමානයි. හරිද? එතන V කියන්නේ මොකද්ද? I වතාවක් R. හරිද? එතකොට I කියන්නේ මොකද්ද? අපි දන්නවා I කියන්නේ මෙයා තුලින් ප්ලාවිත ප්‍රවේගය Vx A1 NE වතාවක් R කියන්නේ මොකද්ද? R කියන්නේ රෝ L බෙදීම එනේ. මේ දෙන්න එකම ද්‍රව්‍යකින් හදලා තියෙනවා දෙන්නගේම රෝ මොකද වෙන්නේ? සමානයි. අපි දන්නවා මොකද්ද? R සමානයි රෝ L බෙදීම A. රෝමයි දිග මොකද්ද? L මයි හරස්කඩ වර්ගඵලයේ 1. හරි. දෙවෙනි අර ගියාම Vy යා තුලින් වේගය වැඩි කිරීම A2 N එහෙම්මමයි E එහෙම්මමයි ප්‍රතිරෝධය රෝ L බෙදීම A2 බලන්න මේ NE රෝ L ට NE රෝ L කැපෙනවා මෙතන A2 ට මෙතන A2 කැපෙනවා මෙතන E1 ට මෙතන E1 කැපෙනවා එතකොට Vx බෙදීම Vy එනවා කීයද ඔක්කොම කැපිලා ගිහිල්ලා එකයි කියලා තේරුණාද ඕක තමයි කතාව මේ දෙක හරියට මම මේක ලියාගන්න එහෙම අමුතුවෙන් වෙලාවක් දෙන්නේ නැහැ. ඔයාලා මේ දාගන්න වීඩියෝ පෝස්ට් කරලා. හරි ඊළඟ කැලලට යනවා. B එකේම 3. 3 යහන්නේ මොකද්ද? ඉහත ශ්‍රේණිගත හා සමාන්තරගත සම්බන්ධතාවයන්හිදී L සමග අනුරූප ප්ලාවිත ප්‍රවේගයන් Vx Vy විචලනය පෙන්වීමට ප්‍රස්ථාර දෙකක් වෙන වෙනම අඳින්න කියනවා. දිගත් එක්ක. හරිද? L එක්ක නේද? L දිග සමග අනුරූප ප්ලාවිත ප්‍රවේගය. ශ්‍රේණිගත වෙලාවටයි සමාන්තරගත වෙලාවට අනුරූප ප්ලාවිත ප්‍රවේගය. මුලින්ම ශ්‍රේණිගත වෙලාවට අඳිමු අපි. හරිද? ශ්‍රේණිගත. අඳින්න ඕනේ මොකද්ද? දිගත් එක්ක ප්ලාවිත ප්‍රවේගය. හරිද? එතකොට ශ්‍රේණිගතයි කියන්නේ මොකද්ද? මෙන්න මෙහෙමනේ තියෙන්නේ. උඩින් අඳින මේ කම්බි දෙක මේ මොකද්ද? Vx බෙදීම Vy සමානයි A2 බෙදීම A1. ඒ කියන්නේ බලන්නකො මේ උඩ තියෙන Vx A1 කියන්නේ කොහෙද? යට. තව මේ පැත්තෙන් හිතුව මේ Vx A කියන මේ ප්ලාවිත ප්‍රවේගය හරස්කඩ වර්ගඵලය කියන ගුණිතය නියත වෙන්න ඕනේ. මේ Vx A1 සමානයි Vy A2. එතකොට හරස්කඩ වර්ගඵලය වැඩි වුණොත් ප්ලාවිත ප්‍රවේගය අඩු වෙන්න ඕනේ ඊට සමානුපාතිකව. හරස්කඩ වර්ගඵලය අඩු වුණොත් ප්ලාවිත ප්‍රවේගය වැඩි වෙන්න ඕනේ. හරිද? එතකොට මෙතන කියන්නේ A1 ලොකුයි A2ට වඩා. හරිද? මෙයාගේ A1 නේ. එයා ලොකුයි මෙතන තියෙන A2ට වඩා. ප්ලාවිත ප්‍රවේගය වැඩි වෙද්දි මොකද වෙන්නේ? අර මේකද්ද? ප්ලාවිත ප්‍රවේගය නේ හරස්ක වර්ගඵලය වැඩි වෙද්දි ප්ලාවිත ප්‍රවේගය අඩු වෙනවා. එතකොට මෙයාට අදාළ ප්‍රස්ථාරය මෙහෙම එන්න ඕනේ. මෙතෙන්ට එනකන් ඊට පස්සේ එතන ඊහාට මොකද වෙන්නේ ටික වැඩි වෙන්න ඕනේ. හරි. මෙන්න මෙහෙම වෙන්න ඕනේ.
මේකත් තෙල් මේකත් තෙල්. හරි ඔන්න හොම අර උඩ මේ රූපය ඔන්න රූපය ඔයාලට පොඩ්ඩක් පැහැදිලි වෙන්න මගේ රූපයෙන් දේ මේ ප්‍රස්ථාරයෙන් දන හරි ඊළඟට සමාන්තරගත සමාන්තරගත වෙලාට සමාන්තරගත වෙලාවට හරස්කඩ වර්ග පල මොනවා වුණත් මොකද වෙන්නේ px මේ vx වයිට සමානයි එතකොට සමාන්තරගත වෙලාට ප්‍රස්ථාරයෙන් දෙනවනේ කොහොමද සමාන මෙන්න මෙහෙම එතකොට මෙන්න මේ ටික කීයද 2l වෙනවා av l හරි පේනවනේ කෙරවලට නැවත කෙරවල පේනවනේ කැම් එක හරි අන්තම් පේනවා එතකොට ඔහොම තමයි එන්න ඕනේ මේ කෙලින් ඉඳ ගන්න පළවෙනි කොටස් තුනට හරි ඊළඟට අපි C කැලලට ලියාගන්න එක පෝස් වීඩියෝ පෝස්ට් කරලා ලියාගන්න මම ලියාගන්න වෙනම වෙලාවක් දෙන්නේ නැහැ ඊළඟට තඹ කම්බියකට 2.5 වර්ග මීටර් වූ හරස්කවරබලයක් ඇත. එම කම්බිය තුළ ධාරාව 4 ඇම්පියර් වන විට ඒ තුලින් ගලන ඉලෙක්ට්‍රෝන වල ප්‍රාවිත ප්‍රවේගය ගණනය කරන්න. C වල 1. දෙයත් මොනවද දීලා තියෙන්නේ? කැපිටල් A දීලා තියෙනවා 2.5යි 10 මීටර් වර්ගය. හරි. ඔව්. මීටර් වර්ගය. කම්බිය තුළ ධාරාව ඇම්පියර් 4යි. ඊළඟට දීලා තියෙනවා ප්ලාවි ප්‍රවේගය ඉලෙක්ට්‍රෝනික ආරෝපණය දීලා තියෙනවා තඹ වල නිදහස් ඒක පරිමාවක නිදහස් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සිම්පල් n දීලා තියෙනවා කීයද 8යි 10 28යි ඝන මීටරයට හරි ඉලෙක්ට්‍රෝනික ස්කන්ධ ඉලෙක්ට්‍රෝනික ආරෝපණය දීලා තියෙනවා නේද 1.6 10 19 කූලොම් තව දීලා තියෙනවා හරිනේ ඒ ටික ඇතිනේ අපිට ගන්න අපිට ගන්න කියන්නේ v කියන්නේ මොකද්ද i බෙදීම an e i 4 ඇම්පියර් හරස්කඩ වර්ගඵලය 2.5යි 10 7යි වැඩි කිරීම සිම්පල් n කියන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝන ඝනත්වය ඒක පරිමාවක තියෙන නිදහස් ඉලෙක්ට්‍රෝන ඝන 8යි 10 28යි ඝන මීටරයට නේද ඒකක බලන්න හොඳට ඔව් වැඩි කරන්න ඕනේ ඉලෙක්ට්‍රෝනික ආරෝපණය 1.6යි 10 19යි කූලොම් හරි මේක සුළු කරාම එනවා උත්තරය අපිට මේක ලේසි ඈ 8 වතාවක් 2.5 කීයද 2.5 වටක් 20යි 16 20ෙන් වැඩි කරාම කීයද 16 දෙකෙන් වැඩි කරාම සෝරි 1.6නේ 1.6 20ෙන් වැඩි කරන්න ඕනේ එහෙනම් 16 මොකද කරන්න ඕනේ දෙකෙන් වැඩි කරන්න ඕනේ 1.10ෙන් වැඩි කරාම 16යි එක දෙකෙන් වැඩි කරාම 20ෙන් වැඩි කරනවා. ඒතර යට එනවා 16 දෙකෙන් වැඩි කරාම 32යි 10 7යි 10 19යි 10 26යි මේ දන්න 28ට සුළු වුණාම 10 2යි. i කියන්නේ 4යි. හරි. මේකට ගැපුවාම 1යි 4 යා කීයද 8යි. හරි. බලන්න 4 8යි එක බෙදීමට 0.1 2යි 5යි 10 2යි ms නේ එක. ඒ කියන්නේ 1.2යි 5යි 10 3යි ms නේ එකයි. හරි. 1.2යි 5යි
10 3යි ms මේකයි හරිනේ. ඊළඟට යන්න අපි. ඊළඟට අහන්නේ මොකද්ද? එම උෂ්ණත්වයේ නිදහස් ඉලෙක්ට්‍රෝන වල මධ්‍යන චාලක ශක්තිය සහ මධ්‍යන තාප ශක්තිය සලකා බලා ගණනය කළ හැක. හරි. T උෂ්ණත්වයක නිදහස් ඉලෙක්ට්‍රෝන වල මධ්‍යන තාප ශක්තිය 3 බෙදීම 2යි kT කියනවා. හරිද? තාප ශක්තිය කියන්නේ අපි දන්නවා මේක ඔයාලා කෙමිස්ට්‍රි වල වායු පාඩමෙත් මේක ඉගෙනගෙන තියෙනවා. ෆිසික්ස් වල තාපයේ පාඩමෙත් ඉගෙනගෙන තියෙන 3 බෙදීම 2 kT. හරි. ඒ කියන්නේ බෝල්ට්ස්මාන් නීතිය T කියන්නේ නිරපේක්ෂ උෂ්ණත්වය. කියන බෝල්ට්ස්මාන් නීතියකදී උෂ්ණත්වය 27 දී තඹවල නිදහස් ඉලෙක්ට්‍රෝන මධ්‍යන තාප වේගය ගණනය කරන්න කියනවා. හරි. ඉලෙක්ට්‍රෝන එක ස්කන්ධයේ බෝල්ට්ස්මාන් නීතිය අරමුණු දීලා තියෙනවා. මේ මෙතන මොකද වෙන්නේ? මෙයාගේ මේ මෙතනින් එන මධ්‍යන තාප වේගය මෙයාගේ චාලක ශක්තිය මොකද වෙන්නේ? සමානයි. හරිද? එතකොට 3 බෙදීම 2යි kT සමාන වෙන්න ඕන මොකේද? භාගයයි mv වර්ගයට. මේ දෙකට මේ දෙක කැපෙනවා. තුන වතාවක් බෝල්ට්ස්මාන් නීතිය දීලා තියෙනවා නේද? 1.4යි 10 ජූල් කෙල්වින්. නිරපේක්ෂ උෂ්ණත්වය උෂ්ණත්වය 27යි ඒකෙන් කෙල්වින් 300යි. සමාන වෙනවා එතන ලියන්න සමාන වෙනවා ස්කන්ධයේ දා ඉලෙක්ට්‍රෝනික ස්කන්ධය 9යි 10 31යි කිලෝග්‍රෑම්. වැඩි කරන්න ඕනේ v ගේ වර්ගය. හරි. මේ 9ට මෙන්න මේ 3යි කැපිලා යනවා. හරි. මෙතන 10යි දෙකක් තියෙනවා. මේ 31 අර පැත්තට ගියාම ධන 31 වෙනවා. එතකොට ඒ 31යි මේ දෙකයි 33ක් වෙනවා. 33 23ක් ගියාම 10යි. v ට එනවා අපිට 1.4යි 10 10යි. මෙන්න මේකේ වර්ගමූලය. 1.4 වර්ගමූලය අපිට දීලා තියෙනවා කීයද? 1.18යි. 10යි 10 වර්ගමූලය 10යි 5යි. ms මේක. මේක තමයි උත්තරේ. දෙවෙනි එක. ඊළඟ තුන්වෙනි එකට යන්න. සන්නායකයක නිදහස් ඉලෙක්ට්‍රෝන වල මධ්‍යන තාප වේගය ඉලෙක්ට්‍රෝනයක ප්ලාවිත ප්‍රවේගයට සාපේක්ෂව ඉතා විශාල වේගයනවා. නමුත් සන්නායක මධ්‍යන තාප වේගය සහ නිදහස් ඉලෙක්ට්‍රෝන බාහිර විද්‍යුත් ක්ෂේත්‍රයක් යෙදීමෙන් තොරව ධාරාවක් ඇති කර නොහැක්කේ කියන එක. ඒ කියන්නේ දැන් ධාරාවක් යන්න නම් ඉලෙක්ට්‍රෝන ගමන් කරන්න එපයි. දැන් මං ඉස්සෙල්ලා කිව්වා 4 ඇම්පියර් එකෙත් මේ චූටි ප්‍රවේගයක් තියෙන. හැබැයි මෙතන ඉතා ලොකු ප්‍රවේගයක් තියෙනවා. ඒත් මෙයාලගේ ඇයි ධාරාව යන්නේ නැති කියලා අහනවා. දැන් ඉලෙක්ට්‍රෝන වල ප්‍රවේගයක් තියෙනවනේ එයාලා යන්න ඕනේ. ඒ ප්‍රවේගය තියෙනකොට යනවා නම් ධාරාවක් ඇති වෙනවා. මේ මෙච්චර කුඩා ප්‍රවේගයකදී පවා 4 ඇම්පියර් ධාරාවක් ගියා මෙයා හරහා. හැබැයි මෙතන සෑහෙන ලොකු ප්‍රවේගයක් තියෙනවා. එතකොට මේකේ ධාරාවක් යන්නේ නැත්තේ. සාමාන්‍ය අපි දන්න සන්නායකයන් නිකන් තියලා තිබ්බට එයාගෙන් ධාරාවක් යන්නේ නැහැ. ඇයි ඒ කියලා අහන්නේ. ඒකට හේතුව තමයි සන්නායකයෙක් ගත්තාම ඉලෙක්ට්‍රෝන අහඹු චලිතයේ යෙදෙන ගමන් ඉන්නේ. තේරුණාද? ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන එකක් මෙහෙට යනවා, අනික මෙහෙට යනවා, අනික මෙහෙට යනවා, අනික මෙහෙට යනවා. එතකොට මේකේ සමස්ත ප්‍රවේගය ගත්තාම සාමාන්‍ය ප්‍රවේගය ගත්තාම මේක ශුන්‍යයි. උදාහරණයක් විදිහට මේ විදිහට අපි හිතමු දැන් මේ කුරුණෑගල ටවුන් එක ගත්තොත් හවස 5ට විතර කුරුණෑගල ටවුන් එකට ඒ ඔෆිස් වලින් ඔක්කොගෙම වැඩ ඇරලා ඉන්න මිනිස්සු ටික ඉන්නේ. ওই ටික මොකද වෙන්නේ? හවස 5ට සම්පූර්ණයෙන් වටේටම පැතිරලා යනවනේ. තේරුණාද? අන්න ඒ වගේ එකක් තමයි මෙතනත් වෙන්නේ. එතකොට එක දිශාවකට අපිට ධාරාවක් ඇති වෙනවා කියලා ගන්න බෑ. හරි. ඒ කියන්නේ ධාරාවක් ඇති වෙන්නේ නැහැ. මධ්‍යන ඔක්කොගෙම මේ සාමාන්‍ය ප්‍රවේගය බිඳුවක් වෙනවා. තේරුණාද? එතකොට ඒකට හේතුව තමයි ඉලෙක්ට්‍රෝන අහඹු චලිතයේ යෙදෙමින් පවතින නිසා ඒවායේ සාමාන්‍ය ප්‍රවේගය ශුන්‍ය වීම. හරි. නැත්නම් ඉලෙක්ට්‍රෝන අහඹු චලිතයේ යෙදෙමින් පවතින නිසා කියලා ඉවත් ඇති. හරි. හරිම උත්තරේ තමයි ඉලෙක්ට්‍රෝන අහඹු චලිතයේ යෙදෙමින් පවතින නිසා මධ්‍යන වේගයේ ශුන්‍ය වීම. නැත්නම් මධ්‍යන තාප වේගයේ ශුන්‍ය වීම ගැලපෙන ඕන එක. ඊළඟට අහන්නේ මොකද්ද? D කැලේ නේද? සන්නායකයක ආරෝපණ වාහකවල සචලතාවය කියලා එකක් තියෙනවා. හරි. සචලතාවය ඒක අර්ථ දක්වනවලු බාහිරින් යොදන ඒකක විද්‍යුත් ශේෂ තීව්‍රතාවයකට ප්ලාවිත ප්‍රවේගයේ විශාලත්වය කියලා. ඒ කියන්නේ බාහිරින් යොදන ඒකක විද්‍යුත් ශේෂ තීව්‍රතාවය. විද්‍යුත් ශේෂ තීව්‍රතාවය දන්නවනේ. ධන 1 කූලෝම් මත ඇති වෙන බලය තමයි මොකද්ද? විද්‍යුත් ශේෂ තීව්‍රතාවය කියන්නේ. හරිද? ඒ විද්‍යුත් ශේෂ තීව්‍රතාවයනොත් ඒකක විද්‍යුත් ශේෂ තීව්‍රතාවයක් දුන්නාම මෙයාට ලැබෙන ප්ලාවිත ප්‍රවේගයේ විශාලත්වය තමයි සචලතාවය. හරි. එතකොට ඉහත C එකෙහි හරි C එක කියන්නේ මොකද්ද?
මෙන්න මේකන C1 සඳහන් කළ තඹ කම්බිය දිගේ වෝල්ට් මීටරේට් 50 වෝල්ට් මීටරේ ඉගෙන ඒකක දියක් කරා විභවාන්තරය 50 මීටරයකට විභවාන්තරය 50 වෝල්ට් හරි විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවක යොදන්නේ නම් එම කම්බියේ ඉලෙක්ට්‍රෝනයෙහි සචලතාවය සොයන්න කියනවා සචලතාවය කියන්නේ අපි අර්ධක් කළම් තිබ්බා ඒක විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවයකට ප්ලාවිත ප්‍රවේගය එහෙනම් ලේසියි ඒකට ඊළඟට අපි යන් D එකේ පළවෙනි එකට සචලතාවය මියු කියන්නේ මොකද්ද මේ මෙයාගේ ප්ලාවිත ප්‍රවේගය මොකද කරන්න ඕනේ මුළු විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය බෙදන්න ඕනේ ඒකක විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවයකට ප්ලාවිත ප්‍රවේගය ප්ලාවිත ප්‍රවේගය 1.25 10 ඍණ 3යි විභවාන්තරය නෙමෙයි විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය වෝල්ට් මීටරයට කියලා දෙන්න පුළුවන් අපිට ඕන නම් නැත්තම් මේ කූලෝමීටර් නිව්ටන් කියලා දෙන්න පුළුවන් ඒකක ආරෝපණයක් මත බලයනේ ප්‍රශ්නයක් නැහැ 50 වෝල්ට් ටෙම්පරේචර් එක දිගේ වෝල්ට් ටෙම්පරේචර් එකෙන් දීලා තියෙනවා හරි මේක සුළු කරන්න තියෙන්නේ 125 මෙතන උඩ තියෙන කීයද 125යි 10 ඍණ 5නේ මේක දෙකක් එහාට ගියාම 125යි 10 ඍණ 50 50ෙන් බෙදන්න ඕනේ මම මේ 10ත් උඩට අරන් ගියාම මොකද වෙන්නේ 125යි 10 ඍණ 6ක් එනවා 125යි 10 ඍණ 6 දැන් බෙදන්න ඕනේ කීයෙන්ද 5න් තේරුණාද 125යි 10 ඍණ 6 5න් බෙදුවාම එනවා 125යි 5න් බෙදුවාම 25යි 10 ඍණ 6ක් 2.5යි 10 ඍණ 5යි හරි ඊළඟට දෙවනි කෑල්ල යහන්න මොකක්ද කාබනික ආලෝක විමෝචන ඩයෝඩ් ඕගනික් ලයිට් එමිටින් ඩයෝඩ් OLED කියන්නේ දැන් සාමාන්‍යයෙන් Google Pixel ෆෝන් වල තියෙන OLED එක හරි කාබනික් ලයිට් එමිටින් ඩයෝඩ් කියන්නේ ඩිස්ප්ලේ OLED කියන්නේ LED එක නෑ හරි ඩිස්ප්ලේ එක OLED ඊළඟට Samsung ළඟ තියෙනවා Super AMOLED කියලා AMOLED හරි ඒකත් මේ ඕගනික් ලයිට් එමිටින් ඩයෝඩ් ජාති එකක් තමයි හරි එතකොට ගොඩක් ෆෝන් වල මේ OLED තමයි දැන් එන්නේ අලගේ කියන OLED වල කාර්යක්ෂමතාවය වැඩි හරිද තව OLED වල ලක්ෂණයක් තියෙනවා හරිද එයාලගේ පික්සල් දැන් කළු පාට මේ වෙලාවේ පෙන්වන්නේ කළු පාට රූපයක් නවට දැන් ඔයාලට පෙන්වන රූපේ කළු පාට තැන් තියෙනවනේ ඒ පික්සල් ඕෆ් වෙනවා හරිද දැන් සාමාන්‍ය නෝමල් ෆෝන් එකක් අරගෙන ඔයාලා බලන්නකො මේ කළු පාට එකක් දාලා ඒත් බිත්තියකට ඇල්ලුවාම ඔයාලට එළියක් එනවනේ කියන්නේ පිටිපස්සෙන් බෑක් ලයිට් එකක් වදිනවා හරි ඩිස්ප්ලේ එක එනවා පිටිපස්සෙන් බෑක් ලයිට් එකෙන් දෙන එළියෙන් තමයි ඒව පෙන්වන්නේ අපිට හැබැයි OLED ඒ වගේ පික්සල් එක තමයි පත්තු වෙන්නේ තේරුණා පිටිපස්සේ බෑක් ලයිට් මොකුත් නැහැ පිටිපස්සෙන් ලයිට් එකක් දෙන්නේ නැහැ අර ඔයාලට හොඳට පේන්න LED එක ලයිට් එකක් විදිහට පත්තු වෙනවා තේරුණා එතකොට කළු පාට තැන් වලදී මොකද වෙන්නේ LED එක නිවෙනවා ඒ කියන්නේ එෆිෂියන්සි එක වැඩි ඒ වගේ කියන්නේ බැටරි බහින්නේ නැහැ දැන් ඔයාලා කළු පාට ඩිස්ප්ලේ එකක් නිකන් ෆෝන් එක දාලා තිබ්බොත් පිටිපස්සේ බෑක් ලයිට් එක සුදු පාටට පත් වෙලා තියෙනවනේ කළු පාට එකක් දාලා පිටියක් ගාවට ඇල්ලුවොත් මොකද වෙන්නේ නිකන් එළියක් එනවා ඒක හැබැයි අර වගේ එහෙම නෑ ඩිස්ප්ලේ එකේ ඒ පික්සල් ඕෆ් වෙලා තියෙන්නේ හරි වැඩි දියුණු කිරීමේ කාබනික ද්‍රව්‍ය වල ආරෝපණ වාහකයන්ගේ සචලතාවය මෙන්න මේක වැඩි කිරීම සඳහා යොදන විද්‍යුත් ශේෂ්ත්‍රය අඩු කිරීම මගින් ඉහළ කාර්යක්ෂමතාව ලබා මෙන්න මේ ඊ අඩු කරාම මේ නිව් වැඩි වෙනවනේ දන්න එහෙම කරලා ඉහළ කාර්යක්ෂමතාවය ලබා ගන්නවා කියලා කියන්නේ කාබනික ද්‍රව්‍යයක ආරෝපණ වාහක සචලතාවය හා ප්ලාවිත ප්‍රවේගය පිළිවෙලින් 120 කෙනුයි 110 කෙනුයි වැඩි කළොත් යොදන විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය කොප්පන ප්‍රතිශතකින් අඩු කළ හැකියි හරිද ඒ කියන්නේ මිව් කීයද සචලතාවය 120 කිනුයි මේක 10 කිනු මේක 20කින් ප්ලාවිත ප්‍රවේගය 10කින් වැඩි කරන්න තේරුණාද අපෙන් අහන්න විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවයනේ මේක හොයන්නේ කොහොමද සමීකරණ දෙයක් අරන් බෙදලා බලන්න පුළුවන් ඒ කියන්නේ මෙන්න මෙහෙම හරිද දැන් මේ CI mu තියෙන එක කීයක් කරලා තියෙනවද 120යි mu කරලා තියෙනවා CI v තියෙන එකව කීයක් කරලා තියෙනවා 110යි v කරලා තියෙනවා ඒ කියන්නේ CI mu සමානයි CI v බෙදීම
E1 කියලා ගන්න පුළුවන් එකක් අපිට. ඊළඟට 120යි mu සමානයි 110යි v බෙදීම E2 කියලා එකක් ගන්න පුළුවන් දෙවෙනි එක. මේ දෙක කොහොම බෙදන්නේ? හරි. බෙදුවම mu ට mu කැපිලා යනවා, v ට v කැපිලා යනවා. මේ බිඳුවට මේ බිඳුව කැපිලා යනවා, මේ බිඳුවට මේ බිඳුව කැපිලා යනවා. එතකොට එනවා මේ E2 කැරකිලා උඩට යනවා. මේ 10ටත් මේ 10 කැපෙනවා නේද? මේ 10ටත් මේ 10 කැපිලා යනවා. හරි. මේ E2 කැරකිලා උඩට යනවා, E1 යටට එනවා. මේ 11 මොකද වෙන්නේ? මෙහෙට ගුණ වෙනවා. 11 බෙදීම 12 සමානයි E2 බෙදීම E1. තේරුණාද? E2 බෙදීම E1. එතකොට මම මෙතනින් ලියන්නම් E2 කියන්නේ මොකද්ද? 11 බෙදීම 12 වතාවක් E1. මේ කොච්චර ප්‍රතිශතයක්ද කියලා හොයන්න තියෙන්නේ. තේරුණාද? එහෙනම් මෙහෙම තියාගෙන හදන්නම්. E2 බෙදීම E1. මේක 100ෙන් ගුණ කරාම එනවා මොකද්ද? ප්‍රතිශතය. හරි. අන්න අපිට තියෙනවා 1100 බෙදන්න ඕනේ 12න්. කීයක් දෙන්නේ? 1100 බෙදීම 12. අනු 1.66ක් එනවා. මෙතනින් එනවා 91.66. ඒ කියන්නේ මෙයාට වඩා මෙයා මෙයා වගේ මෙයා 91.66ක් නේ. තේරුණාද? මෙතනින් එන්නේ මේ දෙන්න අනුපාතයට ප්‍රතිශතය ගත්තාම මෙයා වගේ මෙයා 91.91.6. මෙයා 100යි නම් මෙයා 91.66. කොච්චරකින් අඩු වෙලාද? අන්න ඩෙල්ටා E අඩු වෙච්ච ප්‍රතිශතය කීයද? 100 ඍණ 91.66. මෙතරින් එනවා කීයද? 8.33. 8.33කින් අඩු වෙනවා මේ. හරි. ඒකට ඔච්චරයි නේද අහලා තියන්නේ අපේ. ඔව් ඉවරයි. හරි. මෙච්චර අහලා තියෙන්නේ. ඔතනින් මේ ගාන ඉවරයි. ඔක්කොම ලකුණු 7.5ම ගේමක් නැතුව ගන්න පුළුවන්. හිතන්න දෙයක් ඇත්තෙම නැහැ. හරිද? මේ බලන්නකො මේවා එහෙම ගණන් සමීකරණ දීලා මේවා දීලා තමයි අහලා තියෙන්නේ. හරිද? හිතන්න කිසිම දෙයක් හිතන්න නැහැ. අමුතුවෙන් හිතලා ඒ වෙලේ කල්පනා කරන්න දෙයක් නැහැ. දීලා තියෙන සමීකරණ ටිකට කල්පනා කරලා ආදේශ කරගත්තා. එතනින් ප්‍රකාශන ටික ගත්තා. ඊට පස්සේ අගයන් ටික දැම්ම උත්තර ගත්තා. අගයන් දැම්ම උත්තර ගත්තා. මාර ලේසි. හරිද? ඒ කියන්නේ මේ අර එතන ගිහිල්ලා මොකක් හරි පිස්සු වන්නටලා මේක හිතා ගන්න බැරි වුන් නැත්තම් ඕන මෝඩේට් කරන්න පුළුවන් ගාන 2020 ගේ අහලා තියෙනවා. හරි. ඒක හින්දා මේ පාර විභාගයටත් ඒ වගේම ඒ කියන්නේ අර මං කියලා තියෙනනේ මොකද්ද? තමන් මීටරයක් කියන එක නෙමෙයි වැදගත්. මේකට කොච්චර කැප වෙලා ඉන්නවද කියන එක තමයි වැදගත්. ඒ කියන්නේ ධාරාවිත්‍ය ගණන් හදලා තමන් කොච්චර මෝඩයෙක් වුණත් හරිද කවුරු මොන මෝඩයා කියලා බැන්නත් හදලා ඇහැට හොඳට හුරු වුණාට පස්සේ මේ වගේ එකක් දුන්නම ඔයා කොන්ෆිඩන්ස් පිටනේ යන්නේ. හරිද? ගණන් හදලා ගණන් මාර ප්‍රමාණයක් හදලා තියෙන්නේ. එතකොට විභාගයට ගිහිල්ලා ඉඳගන්නෙම හදනවා කියලා හිතාගෙන. එතකොට මාර කොන්ෆිඩන්ස් පිටින්නේ ආයි කොහෙන් දුන්නත් හදනවා තමයි ඉතින්. එහෙම ගියාම අනිවාර්යෙන් ඔයාලට මේක හදාගන්න පුළුවන්. බැරි වෙයි දන්නේ නැහැ කියලා හිතාගෙන ගියොත් අනිවාර්යෙන් හිර වෙන්න ලොකු chance එකක් තියෙනවා. ඒකින්ද කොන්ෆිඩන්ස් පිට යන්න ගණන් හදලා. මං හදනවා ඉතින් කොහොමද වුණත් හදනවා අන්තිමට. ධාරාවිත්‍ය අහන්න එකම ටිකනේ. ඒ විදිහට යන්න හරි. හරි එහෙනම් අපි ඊළඟ අවුරුද්දේ ගානේ හම්බෙමු.